එක එක පාඩවල් වලින් තියෙනවා ඔයාලා පස්සේ ගෙදර ගිහලා ගෙදර නෙමෙයි එළියට ගිහලා බෙදා ගන්න. හරි. එතකොට මේ කලින්ම කියන්න ඕනේ දිස්ත්‍රික් ෆස්ට් කෙනෙක් වෙනවා කියන්නේ එයා සියලුම සබ්ජෙක්ට් වල ප්‍රවීණෙක්. හරි. ඒ කියන්නේ කෙමිස්ට්‍රීද ෆිසික්ස්ද මැත්ස් බයෝ ඒක තමන් කරන ස්ට්‍රීම් එකේ සියලු සබ්ජෙක්ට් වල ප්‍රවීණෙක්. එතකොට එක සබ්ජෙක්ට් එකක් විතරක් නෙමෙයි. තුනේම අතිදක්ෂයෙක් එයා. අඩි අරකට සමතක මුණනේ අර ස්ටේජ්වල කතා කරන හොඳ රිසල්ට් දාපු අයියලා කරා ඒගොල්ලෝ මොනවද දන්නේ නේද කොහොමද ඉතින් කොහොමද ඔයාලට ඒ වගේ කෙනෙක් එක්ක සම්පූර්ණ මේ A level හෝ O level ඔයාගේ මේ ජර්නි එක පුරාම සම්පූර්ණ ඔයාව පර්සනල් ගයිඩ් කරන පර්සනල් කෝච් කෙනෙක් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි examcoach.me site එක ඩිසයින් කරලා තියෙන්නේ. යන්න Google එකට ගිහලා search එකක් දාන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් manually index numbers result sheets හැම දෙයක්ම check කරලා මේ විදිහට ඇත්තටම යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ඇත්තම real results දාපු coachesලා ගණනාවක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ coachesලාගෙන් ඔයාලට ගැළපෙනම coach ඔයාගේ stream එකට දාලා coach ඔයාලට select කරලා ඔයාගේ සම්පූර්ණ විභාගය දක්වාම ඔයාලට මේ coach එක දිගටම වැඩි කිරීමේ හැකියාව මේ site එක කරලා ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ chance එකක් මම හිතන්නේ A level එහෙම නැත්නම් O level ගත්ත ඔයාලට ආයෙ හම්බෙයි කියලා මම. හරිද? එතකොට ඒකෙදී ඒගොල්ලෝ කරපු කැපකිරීම අතිවිශාලයි. ඒගොල්ලන්ගේ දෙමව්පියෝ කරපු කැපකිරීම අතිවිශාලයි. ඒගොල්ලෝ හා සම්බන්ධ දැන් ගුරුවරු ගත්තාම පාසල් ගුරුවරු ඉන්නවා. මේ සබ්ජෙක්ට් තුනේම ගුරුවරු ඉන්නවා. සමහර වෙලාවට එක සබ්ජෙක්ට් එක ගුරුවරු දෙතුන් දෙනෙක් ඉන්නවා. ඕ ගුරුවරුන්ටත් වඩා ඉතින් එයා තමයි ඇත්තටම විශේෂම දේ. ඉතින් ওই විදිහට කරගන්න ඕනේ. ඉතින් හැමෝම මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී. මොකද අපි මේ අන්තිම රිසල්ට් එකක් ඇතුලේ මාන්සි වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා. හරිද? මොකද මට දිලාන්ලගේ එහෙම තාත්තා එදා කිව්වා මේ ඉස්කෝලේ ගියාම එයා විතරක් එයා තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නකොටත් ඉස්කෝලේ ගුරුවරු ටික ඔක්කොම ඇවිල්ලා පීරියඩ් ටික ඔක්කොම කවර් කරා කියලා. ඒ කියන්නේ ළමයි දෙතුන් දෙනා ඉස්කෝලේ යන කාලෙත් ගුරුවරයා ඇවිල්ලා ඒ තමන්ගේ පාඩම උගන්වලා කවර් කරා කියලා ඔක්කොම ටික. ඒ නිසා ඉතින් ඒ විදිහට මහන්සි වෙච්ච සියලු ගුරුවරුන්ට මේ ගෞරව කිරීමක්. නමුත් මේ ගුරුවරුන්ට ඒ ගෞරවය තියෙනවා විශේෂයෙන්ම. ඉතින් මේ ඔයාලට එකක් මේගොල්ලෝ අද අපි ස්ටේජ් එකට එකගෙන ආවේ මේක දැකගෙන බලාගෙන ඉඳලා මමත් දිස්ත්‍රික් ෆස්ට් කෙනෙක් වෙනවා මම අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් වෙනවා කියලා ටාගට් එකක් හදාගෙන ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඒක එකක් තමන්ගේ අධ්‍යාපනික ජීවිතේ සුපිරිම ගැම්මකින් ඉවර කරන්න පුළුවන්. ඒක විවිධාකාරයි. හරිද? ඒ කියන්නේ අර හොඳටම මුල ඉඳන් වැඩ කරපු ළමයාම නෙමෙයි මෙතන දිස්ත්‍රික් ෆස්ට් වෙන්නේ. අර තමන් ඒක ඉතාම මහන්සි වෙලා කරපුවා. මේ මෙතන කතා කරගෙන ඉන්නකොට මේ අපේ මේ කවුද කිව්වේ? මෙයාගේ හරිද බලන්න අර දිස්ත්‍රික් ෆස්ට් කියන මේ පන්තිය මං අහන්නේ සාමාන්‍ය ෆිසිකල් පන්තියම යනකොට පන්තිය කොයි හරි දින්නේ කියලා. ඒතර කියනවා හොඳට වැඩ කරන උන් ටික ඉස්සරහින් ඉන්නවලු ඔය පිටිපස්සේ ඉන්නවලු. කියන්නේ ඌ තමයි උගේ දිස්ත්‍රික්කේ හොඳම එක. නමුත් එයා ඊට වඩා හොඳට වැඩ කරන කට්ටිය ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඊට වඩා අර ඊට කලින් හොඳට වැඩ කරන්න උත්සාහ වැඩ කරපු කට්ටිය ඉඳලා තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ මේ කාලය ඇතුළතදී උපරිමයක් කරන එක තමයි වැඩේ තියෙන්නේ. කොහොම හරි ඉතින් අන්තිමට පරණ කතන්දර මොකුත් වැඩක් නැහැ. කලින් 6 දී 7 දී කීයද 8 දී කීයද 11 දී කීයද ඔය වැඩක් නැහැ. අන්තිමට A level ඉතාලම හොඳින් ඉවර කරනවා. හරිද? ඉතින් අවුරුද්දට කලින් දවසේ කොහොම හරි අපේ කට්ටිය එකතු වෙන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. අද එන්න බැරි වෙච්ච කට්ටියක් ඉන්නවා. කොහොම හරි අද බස් එකේ මත අඩුයි. සමහර දුර ඉඳන් ආවේ. අපි පොඩි gift එකක් දීලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට යවමු. හරි. මේ එක එක පාඩවල් වලින් තියෙනවා ඔයාලා පස්සේ ගෙදර ගිහලා ගෙදර නෙමෙයි එළියට ගිහලා බෙදා ගන්න. මේ හරි. එන්න අපේ රත්නපුරේ දිස්ත්‍රික් ෆස්ට්. එහෙනම් good luck ඉදිරි සියලු වැඩවලට. සර්ණයි. එන්න අපේ පොළොන්නරුවේ දිස්ත්‍රික් ෆස්ට්. good luck සියලු වැඩවලට. සර්ණයි. එන්න මාතලේ දිස්ත්‍රික් ෆස්ට්. good luck සියලු වැඩවලට. ඊට පස්සේ එන්න අපේ අයිලන්ඩ් ෆස්ට්. එන්න සියලු වැඩවලට සුබ පැතුම් සියලු වැඩවලට. ඊට පස්සේ එන්න අපේ A level අයිලන්ඩ් 13 වගේම ඔලිම්පියාඩ් අයිලන්ඩ් ෆස්ට් එන්න.
හරි. හරි. ලක්. එහෙනම් පොට්ටි කරන් ලෑස්ති වෙන්න. මොටිවේෂන් එකක් සඳහා තමයි අපි කියන්නේ මෙහෙම මේ ඒක මම හැම වෙලාවෙම කලින් අවුරුද්ද කියනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ වෙනකොට ඔයාලට තියෙන ලේටස්ට් iPhone එක මං ගන්න දෙනවා. මේක ෂුවර්. ඔයාලට එන්නේ 19 නේ. 18 එක එනවා 2026ට. 27ට එනවා 19 එක. හරිද? 19 කියලා එයිනේ නේද? ඒ આવොත් ඒක තියෙනවා. 19 නිකන් අර නරක හින්දා එන්නේ නැති වෙයිද දන්නේ නැහැ. අර සමහර ඒවා ඒගොල්ලෝ ස්කිප් කරනවානේ අර නපුරු නම්බර්ස්. හරිද? මොකක් හරි එන එකක් දෙනවා. හරි. ඊට පස්සේ මේ කතා නැත්තම් කතා නැත්තම් ඊළඟට හරි නේ රත්නපුරේ මාතලේ ළමයි ඔක්කොම පිටත් කරලා ඉවරලා දිලාන්න පිටත් කළා. ඔයා නම් එහා පැත්තේ කියලා එයා මෙතන එහා පැත්තේ ඉන්නේ. මේ එයා හැමදාම කියන්නේ මෙතන ෆිසිකලි පේපර්ස් ලියන්න එනවා ඉස්සර. අවුරුද්දම ආවා ෆිසිකලි පේපරේ ෆිසිකලි ලිව්වේ. ඇවිල්ලා ඉවරලා කතා කරලා ඔක්කොම ප්‍රශ්න විසඳගෙන තමයි යන්නේ. යා. ඔයා නම් එහා පැත්තේ කිව්වම නෑ සර් මං තංගල්ලේ ඉඳන් ආවේ කිව්වා. ඒ කියන්නේ එයා ගෙදර ගිහිල්ලා එයා ගෙවල් තංගල්ලේනේ. අවුරුද්දට ගෙදර ගිහිල්ලා ආයිත් ඇවිල්ලා දුවේ.